සුබ සන්ධ්‍යාවක් ළමයි. එහෙනම් අපි පටන් ගමු අද ඉඳන් සරලව දෙමළ ඉගෙන ගන්න. ඒ කියන්නේ දෙමළ මුල අකුරේ නම් මම අද ඉඳන් පොඩි කියලා දෙන්න තීරණය කරලා තියෙනවා. ඔය ආසයි ගොඩක් ළමයි ඉන්නවා වයස් දන්නේ නැති අය ඉන්න ඕන කෙනෙක් අපිට පුළුවන් මුලින් ඉඳන් ඉගෙන ගන්න දෙමළ පටන් ගත්තාම. මෙන්න මේ අකුර අරඳුනනවා. මොකක්ද කියලා. මේකට අපි කියනවා පයන්න. නැත්තම් බයන්න. අපි શબ્ද කරන්නේ පාන කියලා. සිංහල තේරුමේ පයන්න නැත්තම් බයන්න. ඒ කියන්නේ අපි පයන්න ලියන්නත් පුළුවන් මේ අකුර අපිට බයන්න ලියන්නත් පුළුවන්. අපි මේකේ වචනකුත් වේ ගමන් ගමු. ඔයාලා දන්නවද සරුංගලේට මොකද්ද කියන්නේ? අපි සරුංගලේට කියනවා පට්ටම් කියලා. ඔන්න බලන්නකො අපි පට්ටම් ලියන විදිහ. ඔන්න මේ අකුරේ මුලට එන වචනය තමයි පට්ටම්. ඔයාලා මෙහෙම නිකම්ම ඉගෙනගෙන දෙමළ අකුර විතරක් ඉගෙන ගත්ත වැඩක් වෙන්නේ නැහැ. මොකද දෙමළ ශබ්ද සිංහලෙන් ලියන්න ආවොත් ඒක ලියන්නත් අපි හුරු වෙන්න බෑ. ඔන්නෝම ලියවහම පුරුදු වුනහම හරි. ඔන්න පට්ටම් කියන්නේ මොකේද? සරුංගලයට. එනම් පයන්න මුලට එන වචනය මොකද්ද? පට්ටම්. අපි තව වචනයක් ඉගෙන ගමු. පයන්න මුලට එන. පල්. අපි පල් කියනවා දත් වලට. ඔයාලා අහලා තියෙනව නේද? අහලා තියෙන ඇත්ත ඇති මෙතන. දන්නේ නැති ඇත්ත ඇති. ඕන කෙනෙක්ට දැන් ඉගෙන ගන්න ඔන්න පුළුවන් වෙනවා. පල් කියන්නේ මොකේද අපි? දත් වලට. ඊළඟට තව පයන්න මුලට එන වචනයක් අපි පසු. පසු කියන්නේ කාටද ඔයාලා දන්නවද? අපි පසු කියනවා එළදෙනට. ඔන්න මේ අකුර මොකද්ද? පයන්න. අපි දෙමළෙන් શબ્ද කරන්නේ පාන කියලා. ඒ කියන්නේ සිංහල තේරුම පා බා. එතකොට මේ වචන මොකද්ද? පයන්න මුලට එන වචනයක්. පට්ටම්. පට්ටම් කියනවා අපි සරුංගලයට. එතකොට පයන්න මුලට එන වචනයක් තව පල්. පල් කියනවා අපි දත් වලට. පසු. පසු කියනවා අපි එළදෙනට. ඔන්න මම මුල්ම අකුර කියලා දුන්නාට පයන්න. දැන් අපි තව අකුරක් ඉගෙන ගමු. ඔන්න පයන්නට අපි පා පිල්ල දානවා. එතකොට මේක ඔන්න පෝ ශබ්ද වෙනවා. නැත්නම් මේක අපි බෝ ශබ්ද කරනවා. හරිද? ඊට පස්සේ පුයන්නට එන පුයන්නේ නම් මුල වචනය. මුල්ම වචනය අපි පූ. පූ කියනවා නම් මොකටද කියලා? පූ කියනවා අපි මලට. ඔයාලා අහලා තියෙනවද? සමහර විට දන්නේ නැත්නම් සමහරට දන්නේ නැති ඇත්තට. එහෙනම් පූ කියන අපි මලට. අපි තව පුයන්න මුලට එන වචනයක් කියරගමු. පුල්. ඔන්න පුල් කියන්නේ අපි තනකොළ වලට. ඔයාලා අහලා තියෙනවද? පුල් තනකොළ. තව වචනයක් පුලි. ඔන්න ඔයාලා අහස සතෙක් ගෙනාම පුලි කියන්නේ. පුලි කියන අපි කොටියට. පුලි කියන්නේ කාටද? කොටියට. ඔන්න මම දැන් එන අකුරු දැනගද? එක අකුරක් කියලා දුන්නා. ඒ අකුරට ඊට පස්සේ ආයෙ මොකද කරේ? අපි පාපිල්ලකුත් දාලා තව වචනයක් ඉගෙන ගත්තා. පූ. අපි මුලින්ම පයන්න ඉගෙන ගත්තා. පයන්නේ මම මොනවද කියලා දුන්නාට? පට්ටම්. පට්ටම් කියනවා සරුංගලයට. ඊළඟට අපි මොකද? පල්. පල් කියනවා දත් වලට. ඊළඟට අපි මොකද ඉගෙන ගත්තේ? පසු. පසු කියනවා අපි එළදෙනට. ඔන්න දැන් තව අකුරක් ඉගෙනගන්න. පුයන්න. පුයන්නේ පූ. මල. පුල්. තනකොළ. පුලි. කොටිය. මම දැන් ඊළඟ දවසේ ආයෙ වීඩියෝ එකක් දාද්දි ඔයාලා මේ හයම මතක තියාගෙන ඉන්නවා. මට මොකද කාර්යය. ඔයාලගෙන් කටපාඩම් ගන්නත් එපා. මම ඔන්ලයින් ක්ලාස් එකේ යාළුවෝගේ මම අනිවාර්යෙන් කටපාඩම් ගන්නවා. ඔයාලටත් YouTube එක කරා මේක බලා ගන්න පුළුවන් වෙනවා. නැත්තේ නෑ. ඒකවල මතක තියාගන්න. එහෙනම් මොකද වෙන්නේ? පට්ටම් කියනවා සරුංගලයට, පල් කියනවා දත් වලට, පසු කියනවා එළදෙනට, පූ කියනවා මලට, පුල් කියනවා තනකොළට, පුලි කියනවා කොටියට. ඔයාලට එන ආයේ මේ වගේ වචන අකුරු ඒව ඉගෙන ගන්න ඕමනාවක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් පොඩි ලොකු ඕන කෙනෙක් ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ YouTube channel එක